අයිබෝන් හැමෝටම ඔන්න ඊට මම මෙච්චර දවසක් ගියේ හිටපු ඩිමෝ කම්පිටිෂන් එක රෙජිස්ටර් වෙන්න කොහොමද සහ ඒකේ මොනවද තියෙන විස්තර කියලා දැනුවත් කරන්න තමයි මේ වීඩියෝ එක කරන්නේ. A to Z බලන්න. ඔයාලට මේකේ ඇත්තටම ඕන තරම් ප්‍රමාණයක් account හදන්න පුළුවන් කී ප්‍රශ්නයක් නැහැ. මේකේ win කරොත් ඔයාලට gift ටික අරන් දෙන එක මගේ වගකීම. මේකට රෙජිස්ටර් වෙන්නෙත් ඇත්තටම 1000ක් විතර ප්‍රමාණයක්. ඒක පටන් ගන්නේ ජූලි 2 රෙජිස්ට්‍රේෂන් වෙන්න මෙන්න මේක රෙජිස්ටර් වෙලා තියන්න. ඒ කිට් වෙනකොට රිමයින්ඩර් එකක් දෙන්නම්. එතකොට ඔයාලට තියෙන්නේ ඒකට account detail තියෙනවා ඔයාලගේ mail එකේ. ඒකෙන් ගිහිල්ලා 55 එකට බයින් කරගෙන trade කරන්න විතරයි. සති දෙකයි trade කරන්න තියෙන්නේ. මේක අර new broker කෙනෙක් release කරනකොට එයාලගේ අර හඳුන්වා දීමේ promotion එකක්. එතකොට මේ වගේ ගොඩක් වෙලාවට මේ වගේ කම්පිටිෂන් අවුරුද්දකට බර ගාණක් එනවා. ඉතින් අපි මේ group එක හරහා ඩිමෝ කම්පිටිෂන් තමයි ප්‍රොමෝට් කරන්නේ. එහෙම ආවහම ඔයාලට මෙතන මේ වගේ ඩිපොසිට් කරගන්නවත් මේවා ඉස්සරහට කරගෙන යන්නවත් ඒවා කියලානේ මේ කියන්නේ. මේකේ අපිත් එක්ක සම්බන්ධ වෙනවට අමතර මොනවද හම්බෙන්නේ කියලාත් මේ වීඩියෝ එකේ දිගට කියාගෙන යනවා. හරි ඔයාලට මෙහෙම group එකක් තියෙනවා. group එකේ description එක තියෙනවා. මෙන්න මේ group එකේ description එකට යන්න දන්නේ නැති කට්ටිය ඉන්නවා නම් group එකේ උඩ නම ටච් කරන්න. ටච් කරාම මෙන්න මෙහෙම තියෙනවා. උඩම තියෙනවා මේ අප්ඩේට් එකක් කොහොම කියලා කතාවක් තියෙනවා. ඒක read more කියන එක ඔබන්න. හරිද? ඒකේ බෝඩ පස්සේ account එක හදනකොට මේ link එක use කරන්න කියලා තියෙනවා. එතන මෙන්න මේ link එක click කරන්න. මේ link එක click කරාම ඔයාලට මෙන්න මෙහෙම interface එකක් තමයි එන්නේ. right? ඔයාලා මෙතනින් කොහොම register වුණත් කමක් නැහැ. හරිද? registration for tournament කියලා දෙන මේ වීඩියෝ එකක් තියෙනවා. ඕනනම් කැමති නම් බලන්න. එහෙම නැත්නම් මෙතන first name second name එක දෙමු. එක phone number එකකට එකයි හදන්න පුළුවන්. country එක select කරන්න ඕනේ. ශ්‍රී ලංකා කියන එක select කරනවා. ඊට පස්සේ phone number එකක් දෙන්න ඕනේ. email address එකක් දෙන්න ඕනේ. password එකක් දෙන්න ඔයාලා කැමති එකක්. ඊට පස්සේ tick එක දැම්මා. register now කියන එක දුන්නා. right? registration successful කියලා තියෙනවා. verification email has been sent to email address එක තියෙනවා. please check your inbox කියලා තියෙනවා. okay හරි. දැන් ඔයාලා කිසි ප්‍රශ්නයක් නැහැ. ඔයාලා විලා register වෙලා තියෙන්නේ මේකට. මේකේ කරන්න තියෙන මෙච්චරයි. ඊට පස්සේ අපි ගිහිල්ලා බලමු Gmail එකට මොකද තත්ත්වය කියලා. හරි මෙන්න මෙහෙම demo account your demo account has been successful කියලා තියෙනවා. එතකොට මෙන්න මේ login ID එකයි password එකයි server එකයි currency මේ ටික තියෙනවා. මේ ටික හොඳටම ප්‍රමාණවත් ඔයාලට MT5 එකට log වෙන්න තියෙන්නේ. ඊට පස්සේ tournament account verification කියන දේ දෙනවා. verify account කියන එක දෙන්න. දුන්නාට පස්සේ account එක එතන already verify වෙනවා. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ. මේක ඔයාලට මේක ඇතුලේ balance එක add වෙලා තියෙයි. ඔයාලා MT5 එක use කරත් ඇති. එතනින් එහා මේක වෙන කිසිම කරන්න දෙයක් නැහැ. ඔයාලා KYC කරන්නවත් අර මේ ප්‍රශ්නයක් නැහැ මේ. right? අපි මෙහෙම ගියා. ඔයාලා දන්නවා MT5 එකට add කරගන්න විදිය. MT5 එකට ගිහිල්ලා manage account ගියා. එතන search කරා Tattam Capital Markets කියලා තියෙනවා. ඒක ක්ලික් කරා සර්වර් එක ඩිමෝ කියලා Tattam ඩිමෝ කියලා තියෙනවා. ඔක ලොගින් දෙන්න තියෙන්නේ. ඔන්නම ඩිමෝ account එකක් ඔයාලට create වෙලා තියෙයි. ඒකේ 10 balance එක මෙන්න මේ විදිහට update වෙලා තියෙනවා. ඉතින් මේක පටන් ගන්නෙ ජූලි 2 ඉඳලා ඉස්සරහට තියෙනවා. ඔයාලට එතන ඉඳන් trade කරගෙන යන්න පුළුවන්. මේකේ gift විදිහට තියෙනවා. first place එකට Apple laptop එකක්, second place එකට iPhone එකක් 15 Pro Max එකක්, third place එකට tab එකක් තියෙනවා, fourth place එකට තියෙනවා smart watch එකක්, fifth place එකට තියෙනවා iPod එකක්. ඊට අමතරව ඔයාලට මම ඒ කියන්නේ ඒක මගේ request එකක් විදිහට යන්නේ අපේ මේකෙන් join වෙන client ලට 5 වෙනියාගේ සිට 20 දක්වා select වෙන කට්ටියට සාමාන්‍යයෙන් $50 trading account. ඒ කියන්නේ ඔයාලට profit කරලා withdraw කරන්න පුළුවන් trading account 15ක් විතර අරන් දෙන්න try එකක් දෙනවා. එතකොට ඒක දෙවුණු අප්ඩේට් කරන්න කොහොම වුණත් ඔයාලට හම්බෙන chance එකක් මිස් කරගන්න එපා. ජූලි මාසේ 2 පටන් ගන්නෙ. එතකන් group එකට join වෙන්න. join වෙලා මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් group එකේ කතා කරමු. group එකේ ඉන්න මේ වගේ මොනවා හරි new releasing brokers ලගේ මොනවා හරි no deposit හරි මොකක් හරි එහෙම දේවල් ආවොත් එහෙම මින් ඉස්සරහට මේ group එකේ තමයි මේවා promotion එක කරන්නේ.
මේවා උත්සාහ කරලා බැලුවා කියලා ඔයාලට පාඩුවක් වෙන්නෙත් නැහැ. නැති වෙන්න දෙයක්වත් නැහැ. මේකේ KYC කරන්න අවශ්‍ය නැහැ. KYC කරන්න අවශ්‍ය වෙන්නේ ඔයාලා ලීඩර් බෝඩ් එකේ පළවෙනි 20 වගේ ඇතුළේ ඉඳලා ඔයාලා gift එකක් win කරොත් තමයි ඒ win කරොත් ඊට පස්සේ KYC එක කරගෙන අපි ඒක එතනින් එහාට කරගමු. එහෙනම් ජය වේවා හැමෝටම.